ලොකු හීනයක්. එක්තරා ලස්සන වත්තක පොඩි බීජයක් තිබුණා. එයාගේ නම පිංචි. පිංචි හිටියේ ලොකු ගහක් යට පොළොව ඇතුලේ. මටත් කවදා හරි අහස උසට හැදෙන්න ඕනි. පිංචි හැමදාම හිතුවා. හැම ලොකු ගමනක්ම ආරම්භ වෙන්නේ පොඩි හීනයකින්. අඳුරට බය වෙන්න එපා. පිංචි හිටියේ කළුවරේ පොළොරයට. එයාට ටිකක් බය හිතුණා. හැමෝම කිව්වේ බය වෙන්න එපා. කළුවරේ තමයි ඔයාගේ මුල් ශක්තිමත් වෙන්නේ කියලා. අමාරු කාලවලදී තමයි අපි ඇතුළතින් ශක්තිමත් වෙන්නේ. වැහි බින්දුවේ මිතුදම. දවසක් අහස කළු කරලා ලොකු වැස්සක් වැස්සා. පිංචිට හරිම සතුටුයි. වතුර ටික බීලා ප්‍රබෝධමත් වුණා. අපේ වර්ධනයට අනිත් අයගේ උදව් අත්‍යවශ්‍යයි. කටුව බිඳීම. දැන් පිංචිට ඕනේ එළියට එන්න. එයා Tamanගේ තද කටුව බිඳින්න ලොකු උත්සාහයක් ගත්තා. ඒක ලේසි වුණේ නැහැ. ඇඟට තද මහන්සියක් දැනුණා. ජයග්‍රහණීය කරා යන්නේ ගමනේදී කැපකිරීම කරන්න වෙනවා. පළමු හිරු එළිය. පිංචි පස්තට්ටුව හිල් කරගෙන උඩට ආවා. එයා මුලින්ම දැක්කේ රත්තරන් පාට හිරු එළිය. පිංචි දැන් කුඩා පැලයක්. නොනවත්වා උත්සාහ කළොත් අනිවාර්යෙන්ම එළිය දකින්න පුළුවන්. තද සුළඟක්. දවසක් ලොකු හුළඟක් ආවා. පිංචි එහාට මෙහාට වැනුණා. මම වැටෙයිද? පිංචි බය වුණා. ඒත් පිංචි තදින් පොළව අල්ලගත්තා. ජීවිතේට එන ප්‍රශ්න හමුවේ නොසැලී ඉන්න ඉගෙන ගන්න ඕනේ. සමනලුන්ගේ පැමිණීම. පිංචි දැන් ටිකක් ලොකුයි. එයාගේ ලස්සන මල් පිපුණා. සමනලුන් මීමැස්සන් පිංචි ළඟට ආවා. පිංචි දැනගත්තා Taman දැන් අනිත් අයටත් ප්‍රයෝජනවත් කෙනෙක් කියලා. අපි දියුණු වෙනකොට අනිත් අයටත් උදව් කරන්න ඕනේ. සෙවන දෙන මහා වෘක්ෂය. අවුරුද්දු ගානක් ගියා. පිංචි දැන් අහස උසට වැඩුණු ලොකු ගහක්. එයා කුරුල්ලන්ට කැදලි හදන්න ඉඩ දෙනවා, මගීන්ට සෙවන දෙනවා. පිංචි Tamande ගමන ගැන නිහමානීව සතුටු වුණා. නියම සාර්ථකත්වය කියන්නේ Taman උසස් තැනකට ගිහින් අනිත් අයට සෙවණක් වීමයි.